නයිඩාන් සහල් තිබ්බට දැකල තිබ්බ අද වෙන්න ඇති කියලා මට 100% ෂුවර්. ඉතින් බලන්නකො මේ ඩාන්ස් එක. ඉතින් මේ බලන්නකො ඉදිලා වැඩි වුණ කෙසල් ගෙඩියක් වගේ එන්නේ කවුද කියලා. ඉතින් මේ ඔබ දකින්නේ අලුතෙන්ම ඉපදුණු අශ්ව පැටවෙක්. මේ අලි පැටටත් තියෙන එසේ මෙසේ විසයක් නම් නෙවෙයි. කොහොමද මාළුවගේ සයිස් එක? හිතාගන්නත් අමාරුයි නේද මේ වගේ විශාල මාළුවොත් ඉන්නවා කියලා. ඉතින් මේ වීඩියෝක බලන ඕගොල්ලන් හැමෝම බකමූුණගේ හඬනං අහලා ඇති. ඉතින් ළඟට බකබූුණවා කවදරවා දැකලා තිනන්න. ඉතින් දැම් බලාගන්නකෝ. ඉති මෙයාන හරිම ලස්සන කිව්ඩ් පොඩි බකමූුණෙක්. ඉතින් බලන්ඩකො මේ පොඩ්ඩ වට කරන්න ඉන්න කවුද කියලා. ඉතින් තඩිම තඩි ගෙම්බොල්දනෙක්. ඉති වාර්තා වෙන හැටියට මේ පොඩ්ඩගේ සුරරුන් තුන් දෙෙන තමයි මේ කිම්බ තුන් දෙෙන. ඉතින් බලන්ඩ හරිම අපුරලි. කොහොමද ගෙම්බියාලු වගේ සයිස් එක. ඉතින් මේ චූටි දුවටත් ඉන්න යාළුව පොඩ්ඩක් බලන්නකු. ඉතින් මෙයාගේ සුරතල් සත්වයත් මෙයාම තමයි. සර්පයෙක්වත් පාඩුවේ ඉන්න දෙන්නදි කාලයක් තමයි මේ. ධාර ගොනෙක් දැකලා තිනාද. ඉතින් ඔබ මේ දකින ගොනා සාමාන්‍ය ගොනෙට වඩා ඉතාල විශාලයි. එවගේ මෙයාගේ අන්තට්ටු දිහා බලන්නකු. වට්ටක්ක කාලා තිබ්බට මෙච්චර ලොකු වට්ටක්ක ගෙඩියක් නම් ඔයා දකින්න ජීවිතය පළවෙනි වතාවට කියලා මට ෂුවර්. ඉතින් බලන්නකෝ මේ සයිස් එක. ඉති වට්ටක ගෙඩි කපලා මේ ගොල්ලම් මේ මොකක්ද කරන්න යන්න කියලා බලන්නකෝ. ඉතින් හරි පුදුම හිතෙන් දැන්තයි මේ ගොල්ලන් කරන්න යන්න. ඉතින් වට්ටක ගෙඩි කපලා බෝට්ටු තරගයක් තියන්න තරම් මේ ගොල්ලොම් මාර ක්‍රියේටිව්. ඉතින් බලන්නකෝ. ඉතින් අපි කන සාමාන්‍ය කිසෙල් වගේ 10 ගුණයක් විශාල කෙසෙල් ගෙඩියක් තමයි දකින්නේ. ඉතින් මේ කෙසෙල් තියෙන්නේ සාමාන්‍යයෙන් මියන්මාර් වල. ඉතින් කෙසෙල් කැනුත් දැකලා තිබ්බට මෙහෙමත් විශාල කෙසෙල් කැනක් නම් ඔබ දකින ජීවිතේ පළවෙනි වතාවට කියලා මට 100%ම ෂුවර්. දුවලම හදාගත්තොත් ඉතින් තාත්තලාට මෙන්න මේ වගේ දෙවලුත් කරන්න වෙනවා. මේ තාත්තත් නම් වසරේ පියාට හිමි අවර්ඩ් එක නම් අනිවාර්යෙන්ම දෙන්න ඕන. බලන්නකති මේ ඩොල්ෆින් යාලුවා මේ මිනිසුත් එක හුරතල්ල නැද. ඉතින් ඩොල්පින්ලා මිනිසුත් එක්ක කොච්චර ප්‍රෙන්ලිද කියන එක වාට මේ වීඩියෝ එක නැරපු හම අනිවාර්යෙන්ම හිතාගන්න පුළුවන්. කොස් කාලා තිබ්බට රතු පාට කොස් කාලා තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් ෂොට් එකෙන් අපිට දැකන්තුම අපි ඉන්න ස්වභාතාම කොච්චර අලංකාරවත්ත කියලා. ඉතින් ලෝකයේ දෙන හොඳම ඩ්‍රෝන් ෂොට් වලින් එකක් තමයි මේ ඔබ දකින්නේ. ඇමරිකාවේ ටෙක්සාස් වල මීට අවුරු 100කට විතර කලින් අත්දැකලා දාපු හොල්මන් මන්දිරයක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් දැන් නම් කිසිම කෙනෙක් මේ ප්‍රොපර්ටි එකේ ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට බැලු බැලමට කන්ජුරින් එකේ තියෙන ගයක් වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් චීනයේ තියෙන සැන්ජිජේ නැෂනල් පාර්ක් එක තමයි ඔබ මේ දැන් දකින්නේ. ඉතින් ඇවට බලපු කෙනෙක් නම් මේක අනිවාර්යෙන්ම මතක ඇති. ෆින්ලන්ඩ් වල තියෙන මේ විලේ වතුර කොච්චරනම් සුපැහැදිලි කියලා බලන්නකෝ. ඉතින් තනිකර පීතුරකින් බලනවා වගේ සුපැහැදිලි. ඉතින් මේ යෝධ කකුලුවා මොකක්ද මේ ලෙලි ගහන්න යන්නේ. ඉතින් පොල් ගෙඩියක් තමයි මෙයා මේ අල්ලගෙන ලෙලි ගහන්න යන්නේ. මේ වගේ ලොකු රෝල් චීස් පැස්ටයක් වා ජීවිතේට දැකලා තියෙනවා. මේ අයියට තියෙන ඉතින් සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ටවත් බැවෙන්නේ නැති කොණ්ඩෙකට වඩා දිග රැවුලක්. ඉතින් සාමාන්‍යයෙන් රැවුලක් මේ ගානට වෙනවා කියන්නේ හරිම පුදුමයි.
ඉතින් ගෝරෙල්ලෝ එක්ක අනවශ්‍ය පිහිරුවල්ට යන්න එපා ගැන මෙන්න මේ හේතුව නිසයි.